කරුවන් විදියට ඒවා ප්‍රශ්න කරන එක ඔයගොල්ලන්ට ප්‍රශ්නයක් නම් ඒක නම් ඔයගොල්ලන්ගේ ප්‍රශ්නේ. කලිසම් ටික බේරලා තියෙන රටේ මිනිස්සු සමාජ මාධ්‍ය ක්‍රියාකරු සියලු දෙනා එකතු වෙලා. කරන වීඩියෝ මේ එදා මෙහෙමයි කිව්වේ දැන් මෙහෙමයි කියන්නේ. දැන් එදා කිව්වේ මෙහෙමයි දැන් කියන්නේ මෙහෙමයි. ආයුබෝවන් සියලු දෙනාට. මම දැක්කා වීඩියෝ එකක් පොලිසිය බාර ඇමතිතුමා ප්‍රකාශයක් කරනවා සමාජ මාධ්‍ය හරහා ආණ්ඩුවේ ජනාධිපතිතුමාට සහ මැති ඇමතිවරුන්ට විරුද්ධව මඩ ප්‍රචාරය යනවා. ඒක නිසා ඒවට විරුද්ධව ක්‍රියාමාර්ග ගන්නවා කියලා. ඇමතිතුමා හොඳයි. කිසියම් කෙනෙක් බොරුවක් කියනවනම් නොකරපු දෙයක් කියනවනම් බොරු හදලා දේශපාලන වාසි ගන්න කවුරු හරි සමාජ මාධ්‍ය පාවිච්චි කරලා කරනවා නම් යස් ඔබතුමත් එක්ක අපි 100% එකඟයි. හැබැයි එහෙම නැතුව ඔබතුමල්ලා කරන්න තියෙන දේවල් නොකරහම ගන්න තියෙන ක්‍රියාමාර්ග නොගත්තහම රටේ ජනතාව විදිහට සමාජ මාධ්‍ය ක්‍රියාකරුවන් විදිහට ඒවා ප්‍රශ්න කරන එක ඔයගොල්ලන්ට ප්‍රශ්නයක් නම් ඒක නම් ඔයගොල්ලන්ගේ ප්‍රශ්නේ. මම දකින්නවා සමාජ මාධ්‍යවල ඔබතුමල්ලා විපක්ෂයේ ඉන්න කාලේ කියපු සමහර කතා සහ දැන් කියන සමහර කතා හසර පොළොව වගේ. ඔබතුමල්ලා විපක්ෂයේ ඉන්න කාලේ ඔබතුමල්ලාට ගොඩාක් සොලියුෂන් මේවට තිබ්බා. මේක ස්වභාවික ආපදාවම ඒ හැම එකටම ඔයගොල්ලෝ සොලියුෂන් තිබ්බා. හැබැයි දැන් ආණ්ඩු පක්ෂයට ඇවිල්ලා දැන් ඔයගොල්ලන්ට කියන්න බෑ මේක විපක්ෂයේ වැරද්දක් කියලා. මොකද විපක්ෂයේ අවුල් නිසා තමයි 76ක් කරපොන නිසා තමයි අපි 77 වෙනි අවුරුද්ද කරන්න ඔබතුමන්ලාට බාර දුන්නේ. ලොකු බලාපොරොත්තුවක් ඇතුව. හැබැයි ඉතින් දැන් කියනවා ඉතින් ඒ කාලේ කියපු දේවල් දැන් කියන දේවල් පරස්පර වුණාම මොකද දැන් ඉන්න සමාජයේ ඒ කාලේ හිටපු සමාජය නෙවෙයි. දැන් ඉන්න මිනිස්සු දැන් ඉන්න ජනතාව ඉන්න තාක්ෂණෙත් එක්ක. ඒ මිනිස්සු හොඳ බුද්ධියකින් කල්පනා කරනවා. ඒ බුද්ධියෙන් කල්පනා කරලා තමයි අලුත් මිනිස්සු ටික කර ඡන්දෙ දෙන්න ඕනේ කියලා ඔබතුමාලා පත් කරේ. ඉතින් ඒ මිනිස්සු පහුගියදා කරපු දේවල් ඔයගොල්ලන්ට මතක් කර කර වීඩියෝ මේ එදා මෙහෙමයි කිව්වේ දැන් මෙහෙමයි කියන්නේ. දැන් එදා කිව්වේ මෙහෙමයි දැන් කියන්නේ මෙහෙමයි. ඉතින් ඒකේ වැරද්දක් දකින්න බෑ. මොකද ඒක ඔබතුමාලාටත් පොදුයි. දැන් ওই විපක්ෂයේ ඉන්න කට්ටියත් එක එක පැති වලට මාරු වුණාම කියපු කතන්දර ඒ විදිහටම දානවා. මොකද එතකොට ඒකෙන් බේරෙන්න තියෙන දේ සමාජ මාධ්‍ය බ්ලොක් කරන එකවත් ඒවා කියන මිනිස්සුන්ව මර්ධනය කරන එක නෙවෙයි. ඒ කියපු දේවල් ආදර්ශයට අරගෙන ඔබතුමල්ලා නිවැරදි මාර්ගයට එන එක. ඔබතුමල්ලා සමාජ මාධ්‍ය මර්ධනය කරයි කියලා ඔබතුමල්ලා කරන රියල් දේවල් ටික නැති වෙන්නේ නැහනේ. ඉතින් ඒක නිසා සමාජ මාධ්‍ය මර්ධනය කරන්න යන්නේ ඔබතුමල්ලාට චැලෙන්ජ් කරන එක නම්. ඉතින් ඔය චැලෙන්ජ් කරන්න මිනිස්සු. ඉතින් චැලෙන්ජ් එක බාර ගන්න. ඒ චැලෙන්ජ් එක බාරගෙන වැරද්ද හදා ගන්න. අර පණිවිඩය කියන පණිවිඩ කරු මරන්න නැතුව පණිවිඩය මොකක්ද කියලා බලන්න. ඉතින් ඔබතුමල්ලා තව දෙයක් මතක තියාගන්න ඕනේ. මේ සමාජ මාධ්‍ය කරපු මිනිස්සු නැත්තම් මූලිකත්වයේ ගත්තේ නැත්තම් මේ සමාජ මාධ්‍ය කෙනෙක් තිබ්බේ නැත්තම් Facebook විශේෂයෙන් Facebook කෙනෙක් තිබ්බේ නැත්තම් මේ Facebook කියන එක හරහා මිනිස්සු සංවිධාන වුණා ඉතාමත් ඉක්මනින්. ඔබතුමල්ලාට කලින් මිනිස්සු සංවිධානය වෙලා මිනිස්සු බේරගන්න කටයුතු කරා මිනිස්සුන්ව සහන සලසන්න කටයුතු කරා. ඒක ඔබතුමල්ලා කැමැත්තෙන් හෝ අකමැත්තෙන් පිළිගන්න ඕන. මොකද එහෙම දෙයක් තිබෙන්නේ නැත්තම් මිනිස්සු දන්නේ නැහැ. මිනිස්සු අතර සම්බන්ධය ඇති වෙන්නේ නැහැ. මිනිස්සු එකතු කරගන්න බෑ. ඊට පස්සේ මේක මේ තරම් සාර්ථක වෙන්නේ නැහැ. ඉතින් ඒ මිනිස්සු එක මූලික වෙලා මේක සමාජ මාධ්‍ය හරහා ප්‍රචාර කරමින් සමාජ මාධ්‍ය හරහා ප්‍රචාර කිරීම තුළින් අනිත් මිනිස්සුන්ගේ උනන්දු උත්සාහය ඇති කරමින් මේක කලේ නැත්තම් තමුන්නාන්සේලාගේ කලිසම්වත් ඉතිරි වෙන්නේ නැහැ. තමුන්නාන්සේලාගේ කලිසම් ටික බේරුවෙත් සමාජ මාධ්‍ය ක්‍රියාකරුවෝ වගේ රටේ ජනතාව එකතු වෙලා ඒකත් බේරලා තියෙන දැන් ආණ්ඩු පක්ෂයේ අයගේ කලිසම් ටික බේරලා තියෙන රටේ මිනිස්සු සමාජ මාධ්‍ය ක්‍රියාකරුවෝ සියලු දෙනා එකතු වෙලා. මොකද ඒගොල්ලෝ ක්‍රියාත්මක වෙලා ලොකු කාර්යභාරයක් මේ රට වෙනුවෙන් කළා. දැන් මෙතනින් එහාට මොකද මේක සමාජ මාධ්‍ය ක්‍රියාකරුවන්ටවත් රටේ මිනිස්සුන්ටවත් දිගටම කරන් යන්න බෑ. මොකද මිනිස්සුත් ඊදිනදා ආර්ථික ජීවනෝපාය කරගන්න පොරබදන කාලයක් මේක. ඉතින් මෙතනින් එහාට ඒ දේවල් ක්‍රියාත්මක කරන එක ඔබතුමන්ලාගේ වගකීම. හරි? ඔබතුමන්ලා චැලෙන්ජ් කරන එක ඒක නවත්තන්න බෑ. මොකද හේතුව ඔබතුමන්ලා ඒ කාලේ කියපු දේවල් දැන් වෙන්නේ නැත්තම් ඒක කියනවා. ඒක සමාජ මාධ්‍ය දානවා. ශ්‍රී ලංකාව කියන්නේ ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙන් මිනිසුන්ට දීලා තියෙන බලයක්
කතා කිරීමේ අයිතිය, අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය. ඒක ඔබතුමාටත් තියෙනවා, රටේ ජනතාවටත් තියෙනවා. වැරදි සමාජගත කරනවා නම් yes. ඔබතුමාලා නොකියපු දෙයක් සමාජගත කරනවා නම් ඔබතුමාලාට එහෙම එහෙම දෙයක් නැතුව හදලා කතන්දර පවත්වනවා මේ පතුරවනවා නම් yes නීති ක්‍රියාත්මක කරන්න. ඒක කිසි ගැටලුවක් නැහැ. හැබැයි ඔබතුමාලාම කරපු වැරදි සමාජ මාධ්‍ය හරහා කියන එකට නම් ඔබතුමාලා මේ සමාජ මාධ්‍ය මර්ධනය කරන්න යන්නේ. ඒක ඉතින් හරි විහිළු කතාවක් ඇමෙත්තුමා. ඒක නිසා ඇමෙත්තුමා මම හිතන්නේ අපි ගොඩාක් බලාපොරොත්තු තියාගෙන රටේ මිනිස්සු අසරණ වෙලා හිටපු වෙලාවක අලුත් කණ්ඩායමක් ගේන්න ඕන කියලා හිතලා ඔබතුමාලා වෙනුවෙන් අපිත් කතා කරලා සමාජ මාධ්‍යිකයකලු බහුතරයක් කතා කරලා ඔබතුමාලා මේ රටේ පාලනයට ගෙනලා තියෙනවා. හැබැයි ඒ බලාපොරොත්තුව තාමත් මිනිස්සු තුල තියෙනවා. මේ ව්‍යසනය ඇති වුවත් තාමත් ඔබතුමාලාත් එක්ක මිනිස්සු ඉන්නවා. හැබැයි ඒක නැති කරගන්නේ ඔබතුමාලාගේ පක්ෂයේ කට්ටිය මෙතනින් එහාට ක්‍රියාත්මක වෙන්නේ කොහොමද කියන එක මත ඒක තීරණය වෙයි. ඉතින් ඒක නිසා වෙන කෙනෙකුට මේක ඇඟිලි ගහන්න ඉඩ තියන්න එපා. ඔබතුමාලා මේක කරන්න ඕන. සමාජ මාධ්‍ය මර්ධනය කරන එක නෙවෙයි දැන් කල යුත්තේ. සමාජ මාධ්‍යයට කට උත්තර නැති වෙන්න වැඩ කරන එකයි කල යුත්තේ. සමාජ මාධ්‍යයට කට උත්තර නැති වෙන්න වැඩ කළොත් ඔබතුමාලාට කවුරුත් චැලෙන්ජ් කරන්නේ නැහැ. එදා කතා කරපු වයි දැන් කතා කරපු වයි දෙක දාලා ඔබතුමාලාව නිකන් විහිළුවකට ගන්නෙ නැහැ. හරි? ඒ විහිළුවට ගැනීම ඔබතුමාලා දේශපාලඥයෝ වෙන ඔබතුමාලාට පොදුයි. විපක්ෂේ ඔබතුමාලාට වඩා තියෙන්නේ විපක්ෂේ ඉන්න කට්ටියට. මොකද මේ පක්ෂ මාරු ඒ පක්ෂේ ඉද්දි අර පක්ෂෙට බැරපෙවුවා. ඊළඟ පක්ෂේ ඉද්දි අනිත් පක්ෂෙට බැරපෙවුවා. අහසට පොළොව වගේ. හරි? ඉතින් ඒක නිසා ඕක ඔබතුමාලා කරපු දේශපාලනේ හැටි. දැන් ඔබතුමාලාට පුළුවන් ඕක එහෙම දෙයක් නොවෙන්න ඕක බලා ගන්න. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා ඔබතුමාලා එකතු වෙලා සමාජ මාධ්‍ය ක්‍රියාකරුවන්ගේ නඩු දාලා හිරේ දානවට වඩා ඔබතුමාලා එකතු වෙලා මේ සමාජ මාධ්‍ය ක්‍රියාකරුවන් කටවල් වැහෙන විදියට වැඩ කරයි කියලා. ඉතින් ඔන්න චැලෙන්ජ් එක. සමාජ මාධ්‍යයේ කටවහලා වැඩ කරන්න. එතකොට ඔබතුමාලා පිළිබඳව හොඳ දේම සමාජ මාධ්‍යයේ පතුරුවයි. ඉතින් අපි බලාපොරොත්තුෙන් ඉන්නවා. කරලා බලමු. කොහොමද? ආයිබෝවන්.